අයිබෝවන් මම සරත් ෆර්නෑන්ඩු අද වගේ මේ වීඩියෝ එකෙන් මම මීට කලින් කියලා දුන්නේ මේ ගිටාර් නෝට්ස් ෆීල් කරන්නේ කොහොමද කියලා. මම අද වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නෙත් ගිටාර් නෝට්ස් ෆීල් කරන්නේ කොහොමද කියලා. පෙන්වන්න කීප දෙයක් තියෙනවා. මේ නෝට්ස් තුන ඇවිල්ලා F, F sharp, G. මේ නෝට්ස් තුනට ඇඟිලි තුන තියලා මේ G නෝට් එකට ඉදිරියෙන් තියෙන නෝට් එක G sharp. ඊළඟ ස්ට්‍රින්ග් එකේ ඉදිරියෙන් තියෙන්නේ D එකට පස්සේ D sharp. ඊට පස්සේ තියෙනවා B flat එක, ඊට පස්සේ B නෝට් එක. ඒ විදිහට තමයි මම මේ නෝට්ස් ෆීල් කරන විදිහ කියලා දුන්නේ. මම අද කියලා දෙන්නම් මේ G නෝට් එකේ ඉඳලා මේ A නෝට් එක දක්වා. ඒ කියන්නේ මීට වඩා කලින් දැම්ම වේට් එකට වඩා අපිට වේට් එකක් දාන්න වෙනවා. මේ තියෙන G නෝට් එක පුල් කරලා මේ A නෝට් එක අපි ප්ලේ කරනවා. ඔන්න මෙහෙම ඉස්සෙල්ලම G නෝට් එක. ඊට පස්සේ අපි A නෝට් එක ගන්නවා. ඒ වගේ අපි ක්‍රමක්‍රමයෙන් උඩට යන්. දැන් මම මේ ඇඟිල්ල තියලා තියෙනවා D නෝට් එකට. අනිත් ඇඟිලි දෙක තමයි වේට් එක ගන්න. ඒ ඇඟිලි දෙකත් යූස් කරනවා. එතකොට අපි මේ D නෝට් එක ඊට පස්සේ මෙතන E නෝට් එක දක්වා පුල් කරනවා. තේරෙනව ඇතිනේ. දැන් මේ මම අල්ලලා තියෙන්නේ B flat නෝට් එක. මේ ඇඟිලි මේ දෙකක් තියලා මේ තුනම මෙහෙම තියලා තමයි අපි දැන් C නෝට් එක දක්වා අපි උඩට උස්සන්න ඕනේ. හරි. ඊළඟට අපි F නෝට් එක අපි G නෝට් එක දක්වා උඩට උස්සනවා. දැන් මෙතන C නෝට් එක අපි D නෝට් එක දක්වා උඩට උස්සනවා. පහළට පුල් කරත් එහෙම ඒ නෝට් එකට යන්න පුළුවන්. C නෝට් එකේ ඉඳලා D නෝට් එකට ඔන්න මෙහෙම. දැන් මේ ඇවිල්ලා G නෝට් එක. මේ ඇඟිලි තුනම තියලා අපි මේ A නෝට් එකේ සවුන්ඩ් එක ගමු එතනින්. එතකොට අපි ප්ලේ කරන්න ඕනේ. ඔය විදියට අපිට පුළුවන් ටෙම්පෝ එකක් දාලා ඒ විදියට ප්ලේ කරන්න. දෙකක්. මම ඔයගොල්ලන්ට තව ලෙසන් එකක් කියලා දෙන්න. මෙන්න මේ ඇඟිලි තුන අයිමත් තියෙනවා. F නෝට් එක, F sharp එක, G නෝට් එක. දැන් අපි මුලින්ම මෙන්න මේ ඇඟිල්ල මෙතන තියලා අපි ඉස්සෙල්ලාම නිකා යනවා මේ උඩට. පළවෙනි ෆ්‍රෙට් එක ඇතුලේ නැවතත් පල්ලෙහාට එනවා.
අපි මේ නෝට් එක මෙහෙම ප්ලේ කරන ගමන් මේ ඇඟිල්ලෙන් මෙහෙම අදිනවා. හරි. එතකොට නෝට්ස් දෙකක් මේ අතින් දකුණු අතින් එකපාරයි ප්ලේ කරන්නේ. මේ ඇඟිල්ලිනුත් තව නෝට් එකක් ප්ලේ කරනවා. ඔන්න මෙන්න මෙහෙම. මේකෙන් වෙන්නේ ස්පීඩ් එක වැඩි වෙනවා. මේ අතින් දෙපාරක් අපි ස්ට්‍රෝක් එක ප්ලේ කරන්න ඕන එක එකපාරක් ප්ලේ කරලා මෙතනින් අදිනවා. එතකොට ස්පීඩ් එක වැඩි වෙනවා. අපි මේ ඇඟිලි දෙකම තියෙන නෝට්ස් තුනක් ප්ලේ කරමු. ඉස්සෙල්ලම අපි මේ නෝට්ස් දෙක ප්ලේ කරගමු ටයන්. දැන් ෆස්ට් නෝට් එකයි මේ නෝට්ස් දෙක අපි ගහමු. මේ දකුණු අතින් ප්ලේ කරනවා. තව නෝට් එකක් මෙතනින් අදිනවා. අයවත් පල්ලෙහාටත් අපි යනවා. දැන් අපි මේ ඇඟිලි තුනම මෙතන තියෙනවා. තුනම තියලා අපි නිකන් මේ නෝට්ස් තුනම උඩට ප්ලේ කරගෙන ගිහලා පහතටත් ප්ලේ කරමු, පල්ලෙහාටත් ප්ලේ කරමු ඉස්සෙල්ලම. දැන් අපි මේ දකුණු අතින් නෝට්ස් තුනක් ප්ලේ කරනවා. ඉස්සෙල්ලා වගේ මෙතනින් නෝට් එකක් අපි අදිනවා. ඔන්න මෙහෙම. ඕකේ. දැන් අපිට පුළුවන් එක නෝට් එකයි ස්ට්‍රෝක් එකයි දකුණු අතින් ප්ලේ කරන්න. ඔන්න බලමු. මේවා හැම එකක්ම ඔයගලන්ට ගිටාර් සෝලෝ වලදී ගිටාර් පාර්ට්ස් ගන්නකොට ෆීල් වෙන්න මේවා අපි අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතුයි. මෙහෙම කියලා දෙන එකේදී සමහරවිට බෝරින් වෙන්නත් පුළුවන් ඔයගලන්ට. නමුත් මේකේ වටිනාකම ඔයගොල්ලෝ හරියටම ගිටාර් ප්ලේ කරන්න අරගෙන ප්ලේ කරගෙන දිගටම යනකොට ගිටාර් පාර්ට්ස් වලදී ගිටාර් සෝලෝස් වලදී ප්‍රයෝජනවත් වෙන දෙයක් කියලා පස්සු ඔයගලට දැනේ. ඒ හින්දා මේව අතාරින්න එපා. දිගටම ප්‍රැක්ටිස් කරන්න. උඩින් ඉඳලා පල්ලෙහාට පල්ලෙහා ඉඳලා අයමත් උඩට නොනවත්වා ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් තමයි ඔයාව පර්ෆෙක්ට් කරන්නේ. without practice ෆීල් වෙන්නේ ලස්සන වෙන්නේ මතකෙ හිටින්නේ. ප්‍රැක්ටිස් කරන්න මතක ශක්තිය වැඩි වෙනවා. එතකොට ඔයාලට කවදාකවත් ඒ අමතක වෙන්නේ නැහැ. හොඳයි. එහෙමනම් මං හිතනවා යමක් ඉගෙන ගත්තා කියලා. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ජය වේවා.